එලෝ ගුඩ ඉවිනිං ප්‍රදීප අයියා. එතකොට මං කෝල්ලක් ගත්තා ඔයා බිසින්ද ආන්සර් නැතුව ඇති. මට ඔයාට පණිවිඩයක් කියාගන්න තියෙන්නේ. ඔයා අද මට දීපු එන්ට්‍රියක්. ඒ කියන්නේ ඔයා මට අද උදෙන්ම දීපු එන්ට්‍රි එක TP ඩන් කරා අයියා. ඔයා කියපු විදිහටම ඩන් කරා TP ටික. මං ඒකෙන් ඩොලර්ස් පාක් ඉන්වෙස්ට් කරලා ඩොලර්ස් 82ක් ගත්තා. එතකොට ඔයා කියපු විදිහට මම ෆලෝ කරා. ඔයා දීපු රූල්ස් ටිකත් මම ෆලෝ කරා. ගොඩක් තෑන්ක්ස් අයියා. ඉතින් මං අද ජොබ්යක් කරන්න බැරි කමකින් ඉන්නේ. ඒ කියන්නේ මට අමාරු වෙලා ස්පිරිතාලේ ඉන්නේ. මං හිතන් හිටියා මං බැදලා ඉන්නේ. ඔයා දන්නවනේ ඒක. එතකොට මං හිතන් හිටියා මම මේ දවස්වල මගේ බබාලාට මොනවද දෙන්නේ කියලා. එයාලටත් දෙන්න ඕනේ. හැබැයි මං හිතාගෙන හිටපුව බොහොම දුක් වෙලා හිටියේ. හැබැයි ඔයා මට සතුටක් දුන්නා. ඔයාගේ පැත්තෙන් උපරිම මට සපෝට් එකක් දුන්නා අයියා. ඒ කියන්නේ ඩොලර් 80ක් කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තොත් එහෙම ලොකු ගාණක්. දවසකින් හොයනවා කියන්නේ වෙන දෙයකින් කරන්න බෑ. අනික මට දන්න එකම කෙනා ඔයා විතරයි. මං අඳුරන එකම කෙනා ඔයා විතරයි. මට මේ වගේ සපෝට් එකක් කවුරුත් කවදාවත් දීලා නැහැ අයියා. මට දැන් ඉස්සරහට කන්න බොන්න මං ඒ වේදන් ටික කරගත්තා. අපේ ගෙදරට මං සල්ලි ටික ඇරියා දැම්මා. විඩ්‍රෝල් එකක් දැම්මා. ඒතකොට එයාලා අද දවල් කෑවෙත් ඒ සල්ලි වලින්. ඒ කියන්නේ රැයට කන්නේ ඒ සල්ලි වලින් තමයි. එතකොට ඔයාට ගොඩක් තෑන්ක්ස් අයියා. මට ඔයාගේ සපෝට් එක ඕනේ. තව තවත් ඕනේ.